ඔයාලඟ තියෙන ලැප්ටොප් එක එහෙම නැත්නම් ෆෝන් එක ගැන හිතලා බලන්න. දැන් මේ විදිහ අවුරුදු 50ක් විතර මේවා දියුණු වෙගෙන ආවා. ඉතින් මේ දියුණු වෙනවා කියලා උන්නේ සරලව අර ලොකු ගැජට්ස් තිබ්බේවා ටික පොඩි වෙන එක. ඒ කියන්නේ ස්පීඩ් එක වැඩි කරන ගමන් මේ වගේ ඇතුළේ තිබ්බ පාර්ට්ස් ටිකෙන් ටික පොඩි කරගෙන ආවා. හැබැයි අපි දැන් මේ වෙද්දි වෝල් එකකට ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අපි මේ පාර්ට්ස් පොඩි කරන ඇවිල්ලා අන්තිම තැනකට ඇවිත් තියෙනවා. ඉතින් මේ තැන තමයි ක්වොන්ටම් කම්පියුටිං කියලා කියන්නේ. මෙන්න මේ ස්කේල් එකේදී අපි අර බේසික් ෆිසික්ස් වලින් කතා කරන කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. මේක නිකන් සාමාන්‍ය ටිකක් වැඩිපුර ස්පීඩ් එකක් තියෙන කම්පියුටර් එකක් විතරක්ම නෙවෙයි. මේක ඇතුලේ දේවල් වැඩ කරන විදිහ මාරම වෙනස්. හරියට සරලව කියනවා නම් කම්පියුටර් එකක් කියන්නේ ඉටිපන්දුවක් කියලා හිතන්නකෝ. එහෙනම් මේ ක්වොන්ටම් කම්පියුටර් එකක් කියලා කියන්නේ නිකන් බල්බ් එකක් වගේ. හරියට සම්පූර්ණයෙන්ම ඇතුලේ මෙකැනික්ස් හැමදේම වෙනස් වෙනවා. ක්වොන්ටම් කම්පියුටිං ගැන සරලම දේවල් ටිකක් මේක අපි ටොපික් 4කින් කතා කරමු. පළවෙනි දේ තමයි මේකේ තේරුම ගැන. මොනවද මේ ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ? මේ ගැන කතා කරනකොට අපි දැනට පාවිච්චි කරන සාමාන්‍ය කම්පියුටර්ස් වල යූස් වෙන සරලම view එක ගැන කතා කරන්න වැදගත්. මේකට කියනවා bit කියලා. ඔය සාමාන්‍යයෙන් අහලත් ඇති bits ගැන දන්නවනේ. සාමාන්‍යයෙන් ඔය megabyte gigabyte කියන ඔය හැම දෙයකම මුල්ම එක තමයි bits කියලා කියන්නේ. ඉතින් මේ bits ගැන මුලින් කතා කරලෙමු. සරලව ඔයා Netflix එකේ movie එකක් බලනවා නම් එහෙම නැත්නම් ඔය මොන හරි bank statement එකක් ගන්නවා නම් online මේ හැම දෙයක්ම bits වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේ bit එකක් කියලා කියන්නේ හරියට නිකන් switch එකක් වගේ. bit එකක තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා බිංදුව එක කියලා. හැබැයි මෙතනදී මම මේ දැන් කියන එක හොඳට මතක තියාගන්න ඕනේ. bit එකක් බිංදුව නම් ඒක ඒ විදිහටම තියෙනවා බිංදුව විතරයි පෙන්වන්නේ. එකක් එක නම් ඒක එක විතරමයි පෙන්වන්නේ. දැන් අපි යමු ක්වොන්ටම් ෆිසික්ස් වලට. ක්වොන්ටම් වලදී අපි කතා කරන්නේ bits නෙවෙයි qubits කියලා જાතියක්. මේ qubits කියන එක වෙනස වෙන්නේ අර bits වල තිබ්බ බිංදුව එක එහෙමනේ. ඕනිම ලාව ඕනිම qubit එකකට බිංදුව පෙන්වන්නත් පුළුවන්. එක පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ බිංදුව එක අතරමැද අවස්ථාවක් පෙන්වන්නත් පුළුවන්. අතරමැද කියලා කියන්නේ මේ බිංදුව හරි එක හරි දෙකම එකම වෙලාවෙ පෙන්වන්න පුළුවන් කියන එක. මෙන්න මේ වගේ එකකට අපි කියනවා සුපර්පොසිෂන් කියලා. මෙහෙම සුපර්පොසිෂන් අවස්ථාවක් තියෙන එක තමයි මේ ක්වොන්ටම් කම්පියුටිං කියන දෙයට ඇක්සස් හම්බෙන්න ලොකුම හේතුව. හිතන්නවා කාසියක් මේස උඩ තියලා තියෙනවා. එතකොට ඒක එක්කෝ හෙඩ් එක්කෝ ටේල් නේ. ඉතින් මේක හරියට නිකන් බිට් එකක් වගේ. හැබැයි මේ කාසිය ස්පින් කරනවා නම් එකම වෙලාවෙදී අපිට හෙඩ් ටේල් දෙකම එක දිගට මාරු වෙනවා පෙන්වනවානේ. මේ හෙඩ් ටේල් කියන දෙකම එකම වෙලාවෙ තියෙනවා කියන එක. ඉතින් ඒක අපිට නිකන් කියුබිට් එකකට උදාහරණයක් විදිහට ගන්නත් පුළුවන්. මේ සරලව කිව්වේ මේක ඊට වඩා කම්ප්ලෙක්ස් විදිහකට යනවා. දැන් ඊළඟ දේ තමයි සාමාන්‍යයෙන් හිතන්න බිට්ස් දෙකක් තියෙනවා නම් බිට්ස් දෙකට අවස්ථා හතරකදී කම්බිනේෂන්ස් හතරක් පෙන්වන්න පුළුවන්. ඉතින් එහෙනම් කියුබිට් වල විශේෂම දේ තමයි කියුබිට් දෙකකට මේ කම්බිනේෂන්ස් හතරම එකම වෙලාවක පෙන්වන්න පුළුවන්. ඉතින් කියුබිට්ස් ගන්න වැඩි කරනවා කියන්නේ එයාගේ පාවර් එක ගතික විදිහට වැඩි වෙනවා කියන එක. ඉතින් ඒතකොට කියුබිට්ස් ගන්න වැඩි වෙනකොට මාර ලොකුවට ඒකේ පවර් එක වැඩි වෙනවා. ඒක නිසාම තමයි දැන් අපි පාවිච්චි කරන කම්පියුටර්ස් වල වඩා කම්පියුටිං පවර් එක මාර වැඩි මේ ක්වොන්ටම් කම්පියුටර්ස් වල. දෙවෙනි ටොපික් එක විදිහට මම කතා කරන්නේ entanglement and interference කියන දේ. ඔය ෆිසික්ස් ගැන ලොකුවට ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් මේ දවස්වල අහලත් ඇති මේ entanglement කියන කතාව. මම මේක මේ කම්පියුටිං පැත්තට දාලා තමයි කතා කරන්නේ දැන්. දැන් මෙතනදී මුලින්ම ප්‍රශ්නේ තියෙන්නේ මේ qubits කියන දේ අපි දන්නවනේ. එතකොට මේ qubit අතර මොකක් හරි කමියුනිකේෂන් විදියක් තියෙන්න ඕනේ. මේකෙන් මොන හරි data processing එකක් කරන්න මොන හරි දෙයකට මේ දෙවල් අතර කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. සරලව මේ qubits අතර කමියුනිකේෂන් එකක් තියාගන්න ඕනේ. එයාලා මේකට යූස් කරනවා මේ qubits වල තියෙන අමුතු ගුණාංගයක් entanglement කියලා. හරියට මෙන්න මේ වගේ. qubit දෙකක් entangle වුණාම ඒ දෙක අතර කනෙක්ෂන් එකක් හැදෙනවා. වැඩේ කියන්නේ මේ qubits දෙක කොච්චර දුරක තිබුණත් මේ කනෙක්ෂන් එක කිසිම අවුලක් නැතුව වැඩ කරනවා. උදාහරණයක් විදිහට qubits දෙක විශ්වයේ කෙළවරවල් දෙකක තිබ්බත් මේ දෙක අතර කනෙක්ෂන් එකක් තියෙනවා. ඒක හරියට නිකන් එක qubit එකක් එයාගේ ස්ටේට් එක වෙනස් කරොත් එවෙලම අනිත් qubit එකත් එයාගේ ස්ටේට් එක වෙනස් කරනවා. කොච්චර දුර වුණත් අදාළ නැහැ. ආලෝකයේ වේගය කියන කිසිම දෙයක් මේකට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේකත් එක්ක ක්වොන්ටම් කම්පියුටර් එකක අර ලොකු කැල්කියුලේෂන් වෙබ් එකක් හැදෙනවා මේ කනෙක්ෂන් එක. ඒක නිසා තමයි අර කම්පියුටර් එකකට පුළුවන් ඉන්නේ තොරතුරු ඉක්මනට ඒව අතර හොමාරු කරගන්න. සාමාන්‍ය කම්පියුටර් එකකට හිතා ගන්නවත් බැරි තරම් වේගෙන්. දැන් ඉන්ටර්ෆියරන්ස් කියන දේ. හිතන්න noise cancellation headphone එකක් තියෙනවා. ඇත්තටම හිතලා තියෙනවා මේ noise cancellation headphone එකේ අර noise cancel වෙන්නේ කොහොමද කියලා. මෙතනදී වෙන්නේ දැන් අපි headset එක දාගෙන ඉන්නවා නම් ඒකේ අපි මොන හරි music එකක් අහනවා නම් අපිට එලියන් සද්දයක් ඇහෙනවනේ. එළිය සද්දේ කොහොමත් එනවනේ. ඒතර මේකෙන් කරන්නේ මේ එළියෙන් එන sound වලට සමාන වෙන sound wave එකක් එළියට යවනවා headset එකෙන්. ඉතින් මේකත් එක්ක මේ waves දෙක කැපිලා ගිහිල්ලා අපිට එළියේ එන sound මොකක්වත් ඇහෙන්නේ නැති වෙනවා. මේක තමයි සරලව සාමාන්‍ය noise cancelling headphone එක වෙන්නේ. ඉතින් මේකම අපිට හිතන්න පුළුවන් ක්වොන්ටම් කම්පියුටර් එකක වෙන දේත් ඒක හරියට නිකන් මෙන්න මේ වගේ. දැන් හිතන්න මොකක් හරි කැල්කියුලේෂන් එකක් අපි දීලා තියෙනවා නම් මේකට විසඳන්න. මේකෙදි කරන්නේ අර වැරදි උත්තර ටික ඔක්කොම ටික කපලා දාලා අර හරි උත්තරේ විතරක් අපිට ඇම්ප්ලිෆයි කරලා වෙන්නනවා. වෙන විදිහකින් කිව්වොත් හිතන්න පිදුරු ගොඩක් තියෙනවා මේක ඇතුලේ ඉදි කට්ටක් තියෙනවා.
අපි මේ ඉදිකට හොයාගන්න ඕන සාමාන්‍ය කම්පියුටර් එකකින් කරන්නේ අර ඒක අවුස්සලා ඉදිකට හොයාගන්න එක. හැබැයි ක්වොන්ටම් කම්පියුටර් එකකින් කරන්නේ අර පිදුරු වල ඔක්කොම අතුරුදහන් කරලා ඉදිකට අරගන්න එක. දැන් කොච්චර ස්පීඩ්ද කියලා. තුන්වෙනි ටොපික් එක ඇයි මේ ක්වොන්ටම් කම්පියුටර්ස් මෙච්චර ස්පීඩ්? හිතන්න ලොකු මෙස් එකක් තියෙනවා. මේක ඇතුළේ ඉන්න කෙනෙක්ට මේකෙන් එක්සිට් වෙන්න ඕන කියලා. සාමාන්‍ය කම්පියුටර් එකක් නම් මේකෙන් එක්සිට් වෙන්න කරන්නේ හරියට නිකන් අර හිතන්න මේක ඇතුළේ ඉන්නවා මීයෙක්. මේ මීය එක පැත්තකට යනවා. ඒ පැත්තෙන් බිත්තියක් හම්බ වෙනවා. ඒතර එයා හැරිලා වෙන පැත්තකට ගිහින් කොහොන් හරි වෙන එතනින් යන්න බලන විදියක් හොයාගන්නවා. මෙන්න මේ විදියට අර හැම පාත් එකක්ම try කරලා. එතකොට ඉතිරි පාත් බැරි නම් පුළුවන් එකම පාත් එකකින් ගිහිල්ලා මෙහෙම තමයි එක්සිට් එක හොයාගන්නේ. හැබැයි එක්සිට් එක හොයාගන්නවා. ඒත් මේ වගේ දෙයකට ලොකු ටයිම් එකක් යනවානේ. හැබැයි දැන් මේ ක්වොන්ටම් කම්පියුටර් එකක් කියන්නේ මේක ඇතුලේ තියෙන මීදුමක් වගේ. මේ මීදුම එකම වෙලාවේ හැම පැත්තකටම විසිරෙනවා. ඒතකොට අන්ලොක් කරලා තියෙන පාත් එකෙන් අනිවාර්යයෙන්ම එකම වෙලාවෙදී යනවා. ඒ කියන්නේ අර පාත් ඔක්කොම ටික එකම වෙලාවෙදී ටෙස්ට් වෙනවා. ඉතින් ඒකත් එක්ක මාර ඉක්මනට මේක එක්සිට් එක හොයාගන්න පුළුවන් වෙනවා. මේක තමයි ක්වොන්ටම් කම්පියුටර්ස් වල ස්පීඩ් එක වැඩි වෙන්න ප්‍රධානම හේතුව. සරලව ක්වොන්ටම් කම්පියුටර් එකකට මොකක් හරි කම්ප්ලෙක්ස් කැල්කියුලේෂන් එකක් දුන්නම ඒකේ possible answers ඔක්කොම එකපාර ටෙස්ට් කරලා එකපාරම අර හරි උත්තරේ අපිට අරන් දෙනවා. වෙන වෙනම ටයිම් අරගෙන ටෙස්ට් කරන්න ඕනි වෙන්නේ නැහැ. හතරෙන් ටොපික් එක. ඇයි අපිට මේ දේවල් ඕනි වෙන්නේ? ඇයි දැනට තියෙන කම්පියුටර්ස් මදිද? ඇයි මේ ක්වොන්ටම් කම්පියුටර්ස් ගැන ඉගෙන ගන්න එකත් ඕනි වෙන්නේ? මේක ටොපික් කිහිපයකින් කතා කරන්න. පළවෙනි දේ තමයි මෙඩිසින්. මේ වෙලාවට අපිට normal computer එකකින් හිතන්නකො කැෆේන් අණුවක් වගේ දෙයක් සිමියුලේට් කරගන්න ඕනි කියලා. මේක සම්පූර්ණයෙන් කරගන්නවත් බෑ සාමාන්‍ය කම්පියුටර් එකකින් මේ වෙද්දි. මොකද සාමාන්‍ය කම්පියුටර් එකකට දරාගන්න බැරි තරම් කම්ප්ලෙක්ස් මේ වැඩේ. හැබැයි ක්වොන්ටම් කම්පියුටර් එකකට මේක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ නේචර් එක පරමාණු මට්ටමෙම සිමියුලේට් කරන්න වගේ දෙයක් වුණත් ක්වොන්ටම් කම්පියුටර් එකකට කරන්න පුළුවන්. මේකේ රිසල්ට් එකක් විදිහට අපිට අනාගතයේදී ඇල්සයිමර් වගේ ලෙඩ වලට බෙහෙත් එහෙමත් හොයාගන්න පුළුවන් මේ ටෙක්නොලොජිස් නිසා. ඒ වගේම වායු ගොල්ලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වගේ දේවල් කෙලින්ම අවශෝෂණය කරගන්න පුළුවන් මැටීරියල්ස් වගේ දේවල් වුණත් හදන්න පුළුවන් මේ ටෙක්නොලොජි යූස් කරලා. තව දෙයක් තමයි එන්ක්‍රිප්ෂන් කියන දේ. අපේ බැංක්ස් මිලිටරි මෙන්න මේ වගේ කට්ටිය එයාලගේ ඩේටාබේසස් එහෙම සම්පූර්ණයෙන් එන්ක්‍රිප්ට් කරලා තියන් ඉන්නේ. ඉතින් එන්ක්‍රිප්ට් කරලා කියන්නේ සාමාන්‍ය කම්පියුටර් එකකට බ්‍රේක් කරන්න දෙයක් හිතන්නවත් බැරි තරම් කැල්කියුලේටඩ් මෙතඩ් එකකින් තමයි මේ එයාලගේ ඩේටා සිකියුර් කරලා තියෙන්නේ. හැබැයි ක්වොන්ටම් කම්පියුටර් එකකට මේ එන්ක්‍රිප්ටඩ් ඩේටා තප්පර ගණනකින් බ්‍රේක් කරන්න පුළුවන්. ඒක නිසා ලෝකෙ මාර ලොකු කම්පිටිෂන් එකක ඉන්න මේ ක්වොන්ටම් කම්පියුටර්ස් වලට බ්‍රේක් කරන්න බැරි තරමේ සිකියුරිටි මෙතඩ්ස් හදන්න. ඉතින් ඒක නිසාත් මේ ක්වොන්ටම් කම්පියුටින් කියන දේ ඉස්සරහට වැදගත් වෙනවා. මම පොඩි දෙයක් අහන්න. සමහරකට ඔයාලට හිතෙනවා ඉතින් මෙච්චර පවර්ෆුල් කම්පියුටර්ස් නම් මේවා ඇයි අපිට මේ වගේ එකක් ගන්න බැරි කියලා. ඒකට ආන්සර් එක තමයි මේ කම්පියුටර්ස් මේ වෙද්දි ගොඩක් සෙන්සිටිව්. මේවා තියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් එක -273ක. ඒ කියන්නේ කෙල්වින් බිංදුව වගේ ටෙම්ප් එක තමයි මේවා තියන්නේ. මොකද මේක සෙන්සිටිවිටි එකත් එක්ක පොඩ්ඩක් හරි ටෙම්ප් එක වෙනස් වුණොත් වයිබ්‍රේෂන් එකක් වුණොත් මේ කියුබිට්ස් වල තියෙන ඩේටා මැකෙන්න පුළුවන්. ඒ වගේම මේ මැෂින් ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයක් වෙන්නවදී අර ගොඩක් කේර්ෆුල් විදිහට තමයි මේ කම්පියුටර්ස් වැඩ කරන්නේ. අපි තාම ඉන්නේ ක්වොන්ටම් කම්පියුටර්ස් වල අර වැකියුම් ටියුබ් කියන ඒරායේ. ඒ කියන්නේ තාම මේකේ ස්ටාර්ටින් එක විතරයි. තව ගොඩක් දුර දිනන ක්වොන්ටම් කම්පියුටර්ස් වල යන්න. මෙතන වැඩේ කියන්නේ ක්වොන්ටම් කම්පියුටර්ස් එනවා කියලා කියන්නේ අර කම්පියුටිං ස්පීඩ් එක වැඩි වෙන එක විතරක්ම නෙවෙයි. අපි මේ යුනිවර්සිටි එකේ තියෙන ෆැබ්‍රික්ස් අඳුර ගන්න විදිය තමයි මෙතනදී වෙනස් වෙන්නේ. අපි මේ වෙනකොට ඩිජිටලයිස් වෙලා ඉන්නේ. ඉස්සරහට අපි ගොඩක් දුරට ක්වොන්ටම් ෆීල්ඩ් එකට මාරු වෙයි. ඔයා මොකද හිතන්නේ ක්වොන්ටම් කම්පියුටර්ස් ගැන? ඔයාලට ගන්න බලන් වුණොත් මේ වගේ ක්වොන්ටම් කම්පියුටර් එකක් ගන්නවද? ඔයාගේ අයිඩියා එක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක මම කරේ ක්වොන්ටම් කම්පියුටිං ගැන සරල එක්ස්ප්ලেইন එකක්. ඉතින් එහෙනම් වීඩියෝ එක ගැන අයිඩියා එක පහලින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් see you in the next one.